මේකදී අපි යන්නේ 2005 තියෙන A-level යාන්ත්‍ර විද්‍යාව ප්‍රශ්න සාකච්ඡා කරන්න බලමු අපි ඒක. S සිලින්ඩරාකාර බඳක්ද A සහ B සරසම සූර්ය පැනල දෙකක්ද සහිතව චන්ද්‍රිකාවක් රූපයක් පෙන්වා ඇත. ඒතර මෙතන S කියලා බඳක් තියෙනවා. සූර්ය පැනල දෙකක් තියෙනවා. සූර්ය පැනල දෙකක් තියෙනවා. මෙම චන්ද්‍රිකා ගුරුත්වාකර්ෂණයේ නොගෙන හැකි අවකාශයේ ගමන් කරන අතර සිලින්ඩරයේ XY අක්ෂය වටා මිනිත්තුවට වට 6ක් කරගෙනවා. එක මිනිත්තුවක් ගත්තොත් වට 6ක් කරගෙනවා. සූර්ය පැනල වල තලයේ සිලින්ඩරයේ XY අක්ෂයට ලම්බක වේ. සිලින්ඩරයේ ආරය 0.4 මීටර. ඒක දීලා තියෙනවා. XY යට අවස්ථි ගුණය 6යි කියලා දීලා තිනවා. එක් සූර්ය පැනල සඳහා ස්කන්ධය කිලෝ 2, m සමානයි කිලෝ 2යි, a සමානයි 1.2 මීටර, b සමානයි 0.6 මීටර. XY යට සූර්ය පැනලේ අවස්ථිති ගුණය සමීකරණය දෙනවා කියලා කියනවා. x සූර්ය පැනලයක් කොට x සූර්ය පැනලයක් කොට පළවෙනියට අහනවා xy සූර්ය චන්ද්‍රිකාවේ අවස්ථිති ගුණය ගණනය කරන්න. දැන් මෙතන අවස්ථිති ගුණය දෙන තුන් දෙනෙක් ඉන්නවා. මේ සූර්ය පැනලේ ඉන්නවා, මේ සූර්ය පැනලේ ඉන්නවා, මේ බඳේ ඉන්නවා. මැද තියෙන S කොටස තියෙනවා. එතන මැද කොටස නම් i දීලා තියෙනවා 6යි කියලා. i සමානයි 6යි. එහෙනම් මේ එකක හොයලා ඒ වගේ දෙකකුත් තියෙනවා. මේ මැද තියෙන 6ක් තියෙනවා. ඔය ටික එකතු කරන්න තමයි ඕනේ. එහෙනම් x සූර්ය පැනල එකක i1 කියන්නකො. පළවෙනි කොටස I1 සමානයි. දැන් මේ සමීකරණය දීලා තියෙනවා. ඒක ආදේශ කරන්න තියෙන්නේ m a වර්ගය දාන b වර්ගය පිළිම 12ක් දාන m ඔය දෙක දීලා තියෙනවා. දැන් ආදේශ කරමු මේ එකක අවස්ථි ගුණය m කියලා කියන්නේ කිලෝ 2යි, a කියලා කියන්නේ 1.2යි, 1.2 වර්ගය 1.44යි, b කියලා කියන්නේ 0.6යි, 0.6 වර්ගය 0.36යි. දාන දෙකක්. r කියලා කියන්නේ 0.4යි, a කියලා කියන්නේ 1.2 භාගේ 0.6යි. ඒකේ වර්ගය දෙකක් 1.44යි. මෙතන 12න් බෙදන්න ඕනේ. දෙක ගුණ කරන්න දෙක බෙදීම 12 දාන මෙතන 1.44යි 0.3යි එකතු කරාම 2යි. මෙතන 0.4ට 0.6ක් එකතු කරාම 1යි. ඒකේ වර්ගය 1යි. ධන දෙකේ ඉලක්කම ඉඳලා තියෙනවා. දේවතාවක් එකේ වර්ගය. 4 වරක් 3. එන 1ට 3 ධන 2. මෙතන යනවා 2.33 kg m වර්ග. ඔය හේතුවේ i එක සූර්ය පැනලයක් නිසා ඇති වෙන අවස්ථිත ගුණය xy අක්ෂය වටා. එහෙනම් සූර්ය පැනල දෙකෙන්ම 2යි i2 සමානයි 4.66යි. ඔය දෙරන අවස්ථිත ගුණය ඊට පස්සේ මුළු එක හොයන්න ඕනේ. i total 6 ධන 4.66යි 10.66යි 10.66යි කිලෝග්‍රෑම් වර්ග මීටර. මේක ආවේ සූර්ය පැනල දෙකෙන් දෙකක් තියෙනවා සූර්ය පැනල. මේක දිනවා බඳ. ඒක ප්‍රශ්න දීලා තියෙනවා. 6 කියලා දීලා තියෙනවා. ඉතින් පළවෙනි උත්තරේ 10.66 කියලා එනවා.
දෙවෙනි එක චන්ද්‍රිකාවේ භ්‍රමණ චාලක ශක්තිය ගණනය කරන්න. දැන් I දන්නවා ඔමෙගා දන්නවා. හැබැයි ඔමෙගා දන්නේ මිනිත්තුවට වටවලින් RPM එක දන්නේ. එතකොට දෙවෙනි එක ගත්තොත් ඔමෙගා සමානයි 6යි RPM. මොකද මේ RPM කියන්නේ revolutions per minute. මිනිත්තුවට වට එක වටයක් කියන්නේ එක revolution එකක් කියන්නේ 25 radian වලින් 25. එහෙනම් revolutions කීයද? 6ක් 25. මොකද එක වටයක් කියන්නේ 25 නම් ඒ වගේම 6ක් කියන්නේ 6ව තව 25. මිනිත්තුවට නෙමෙයි තප්පරයට හොයන්න 60න් බෙදන්න ඕනේ. ඒ වගේ 60න් එකක් තමයි එක තප්පරයකට වෙන්නේ. එහෙනම් රේඩියන් තප්පරයට එනවා. මේක සුළු කරන්න ඕනේ. මේක සුළු කරාම 0.633 රේඩියන් තප්පරයට කියලා එනවා. හරි ඊළඟට මේකේ අහන්නේ මේක නෙමෙයි උත්තරේ. මේකේ අහන්නේ චාලක ශක්තිය. චාලක ශක්තිය සමාන භාගයක් I ඔමෙගා වර්ගය සමානයි භාගයක් I කියන්නේ 10.66. 10.66යි ඔමෙගා කියන්නේ 0.633යි. ඒක වර්ගය. මේකට උත්තර එනවා 2.1 ජූල් කියලා එනවා. ජූල් 2.1. හරි. ඊළඟට තුන්වෙනි එක බලමු අපි. තුන්වෙනි එක කියනවා එක් සූර්ය පැනලේ වටා නව අවස්ථිති ගූර්ණය සහ ඒ පළමුවගෙන් හතරෙන් එකක් වනසේ සූර්ය පැනල හකුලන ලැබේ. දැන් සූර්ය පැනල තමයි හකුලවන්නේ. සූර්ය පැනල දෙකක් තියෙනවනේ දෙකම හකුලනවා. XY චන්ද්‍රිකාවට අවස්ථිති ගූර්ණය සහ නව කෝණික ප්‍රවේගන. දැන් ඒකට කලින් මුලින්ම I හොයලා ඉමු. එහෙනම් I එක එනවා. දැන් කලින් තිබ්බ 4.66ක් මේ මොකද්ද? සූර්ය පැනල දෙකෙන් හම්බෙන අවස්ථිති ගූර්ණය. දැන් ඕක 4න් එකකට වටනවනේ. ඒ කියන්නේ 4න් එකක් කරනවා. එහෙනම් 4න් එකක් 1.126ට 26ක් තියෙනවා. 26ට 4 මේක සුළු කරාම 1.1යි. එතකොට 24ක් තියෙනවා. 24ට 4ක් බලන්න 6 වරක් එනවා. kg m වර්ග. හරි. 26ක් කියන්නේ 24 තමයි අපිට ගන්න පුළුවන්. එතකොට I total new එක එනවා 6 ධන 1.16. එතකොට ඒකට එනවා 7.16යි kg m වර්ගය. එතකොට මේක අර බඳ කොටස හකුලන්නේ නැහැ. හරිද? ඒක 6 එහෙමම තියෙනවා. අර සූර්ය පැනල දෙක තමයි හකුලන්නේ. ඒතර හකුලද්දී ඒකින් half එක 4 එකක් වෙනවා. අර බඳ කොටසෙන් එන එක එහෙමම තියෙනවා. දැන් අහනවා කෝණික ප්‍රවේගය. දැන් මොකද වෙන්නේ මෙතන? කෝණික ගම්‍යතා සංසිද්ධියක් තියෙනවනේ. හේතුව මේකේ බාහිර බලයක් ගන්නෙ නෑ කොහින්වත්. ඒක හකුලනවා විතරයි. එහෙනම් අපිට කෝණික ගම්‍යතා සංසිද්ධිය දාන්න පුළුවන් බාහිර ව්‍යාවෘතයක් නැති නිසා. එහෙනම් ඒකට තාමත් යන්නේ අපි තුනමයි. කෝණික ගම්‍යතා සංසිද්ධිය යෙදීමෙන් I1 ඔමෙගා 1 සමානයි I2 ඔමෙගා 2. කෝණික ගම්‍යතා I ඔමෙගානේ. කලින් තිබ්බ 10.66ක් ඒකට 0.633ක් ආවා. ඊට පස්සේ I වැටුණා 7.16ට ඔමෙගා 2. එහෙනම් ඔමෙගා එනවා 0.933 රේඩියන් තප්පරයට. හරි ඊළඟට තියෙන්නේ හතරවෙනි කොටස. චන්ද්‍රිකාව භ්‍රමණය පාලනය කිරීම සඳහා XY අක්ෂය ඔස්සේ ටෝ ව්‍යාවෘතයක් චන්ද්‍රිකාව මත යෙදිය හැකි
යාන්ත්‍රණයක් ඇත. මෙම යාන්ත්‍රණය මගින් චන්ද්‍රිකාවේ අවස්ථිති ගුණය වෙනස් නොකරයි. ඒතර I වෙනස් කරන්නේ නැහැ. මිනිත්තු 5ක කාලය සීමාව තුළදී කෝණයේ මන්දනය පවත්වා ගැනීමෙන් චන්ද්‍රිකාවේ කෝණික ප්‍රවේගය ඉහත 3 ගණනය කළ අගයක් සිට මුල් අගයේ පැවති දක්වා අඩු කිරීමට කෝණික මන්දනයේ විශාලත්වය සාව්‍යාවත්තේ. ඒතර දැන් කීයක් තියෙන්නේ? 0.93 රේඩියන් තප්පරයකට තියෙනවා. ඕක හරවන්න යනවලු 0.63ට අර කලින් තිබ්බ එකට. ඒතර මේ වෙද්දී I වෙනස් කරන්නේ නැහැලු. I කීයද 7.1යි 6. හරි අපේ මුලින්ම අහන මන්දනය. දැන් බලන්න අපි යන්නේ 4 වෙනි එකේ A. දැන් ඔමෙගා දීලා තියෙනවා 0.63 රේඩියන්. ඔමෙගා නෝට් දීලා තියෙනවා 0.93 රේඩියන්. අපෙන් අහනවා ඇල්ෆා අහනවා. අපෙන් අහනවා ඇල්ෆා කාලය මිනිත්තු 5යි. ඒ කියන්නේ තප්පර 300ක්. 6 වරපතියයි. ඒ වගේව 10 ගුණයක් තියෙනවා. හරි. එතන අපිට දීලා නැති විස්ථාපනය. විස්ථාපනය නැති සමීකරණය තමයි V සමාන යොදන AT රේඛීය චලිත නම් කෝණීය චලිත නම් ඔමෙගා සමාන ඔමෙගා නෝට් ධන ඇල්ෆා t. එතන අවසාන කෝණික ප්‍රවේගය අපිට ගන්න පුළුවන් 0.63. මේක 0.93. ඇල්ෆා දන්නේ නැහැ. 300යි. ඇල්ෆා සමානයි 0.63 ඍණ 0.93 බෙදීම 300. මෙතන අඩු කරාම 0.3ක් කියලා එනවා. ඍණ 0.3. ඍණ 0.3 300 බෙදුවම ඍණ 0.001 රේඩියන් තප්පරයට ඔය දෙන්න. तर अल्फा तहना व्यावर्त्य तहना तर අපෙන් අහන ටෝ සමානයි I අල්ෆා ව්‍යාවර්ත්‍ය. දැන් මේ ඍණ කියන එක කියන්නේ මන්දනයක් කියන්නේ. එයා මන්ද ප්‍රවේගය අඩු වෙනවා. එතන මේ ව්‍යාවර්ත්‍ය ඍණ කියන එකක් තියෙනවා. ඒක අනිත් පැත්තට දෙන්න ඕනේ කියන එකයි අදහස. ඒතර අපි මෙතන ඍණාදේශ කරන්න ඕනේ නැහැ. විදර්ශන I වලගේ 7.16යි 0.01යි 7.16යි 10 ඍණ 3යි නිව්ටන් මීටර. හරි නිව්ටන් මීටර ව්‍යාවර්තය එකකනේ. අවසාන එක අහනවා චන්ද්‍රිකාවේ කෝණික ප්‍රවේගයගේ එහි මුල් අගයේ ගෙනීම සඳහා අවශ්‍ය වන ශක්තිය. දැන් අපි දන්නවා මුලින් තිබ්බ ශක්තිය 0.21 ජූල්. sorry 2.1 ජූල්. ආය අලුතෙන් ශක්තියක් එනවා. ඒක වැඩි ශක්තියක්. මොකද කෝණික ප්‍රවේගය වැඩි නිසා. ඒ ශක්ති දෙක අතර වෙනස තමයි කාර්ය විදිහට කරන්න ඕනේ මේ චන්ද්‍රිකාව විසින්. එතකොට අර කලින් තිබු ශක්තිය බවට අඩු ශක්තිය බවට පත් වෙනවා. එහෙනම් අපිට ගන්න පුළුවන් කළ යුතු කාර්ය ප්‍රමාණය V කොටස භාගයයි I ඔමෙගා ඉන භාගයක් I ඔමෙගා නෝට් භාගයක් 7.16 ඔමෙගා කියන්නේ මෙතන වර්ගෙන්න ඕනේ. අවසානයේ වර්ගයේ 0.93 0.63 වර්ගය 1.7යි ජූල්.